මම විජේකටුපත විජේ ගොවි සංවිධානයේ වර්තමාන සභාපති විදිහට කටයුතු කරන්නේ. අතන මේ විජේකටුපත වාර ව්‍යාපාරයේ මධ්‍ය වාරි මාර්ගයට අයත් වෙන මේ වැවේ අක්කර 999ක් තිබෙන විජේකටුපත වැව ජලාශය, ඒ වගේම කුඹුරු අක්කර 550ක ප්‍රමාණයක් අපි අස්වද්දලා කරනවා. ඒ පෞද්ගලිකව තිබුණු ඒ ඩික්ටාසුලි ගුණාටුවේ වැඩි විශ්ලේෂණකාරී තත්ත්වය අපිටත් බලපෑම මම හිතන්නේ උත්තරාංචල පත්වලා තියෙන ආර්ථික ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආර්ථික ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ විශාලතම ව්‍යාපාරයේ මේ ඉහළ තිබෙන විජේකටුපත අඩි 369ක තිබෙන ඒ වාහනේ ගලාපසින ජලය තමයි මේ පල්ලයට නිර්පත්ත ගලාපසින ජල මාර්ගය. මේ ඉතිහාසයේ තිබෙන වැඩිම ජල කඳ තමයි නොවැම්බර් මාසේ 28 වෙනිදා එඩික්ටස් සුළුගුණාටුවත් එක්ක වාහන දාන මට්ටමක් ඇතුණේ අපි විජේකටුපත වැව දැනටත් ගණනය කරන්න බෑ. අපි හිතන විදිහට අඩි 8ක් 9ක් දක්වා වාහන මට්ටමක් ගියා. අපේ වාසනාවට විශේෂයෙන්ම පළාත් වාරි මාර්ගය සහ පළාත් අමාත්‍යාංශයේ ඒ වෙලේ ලක්ෂ 42ක් දීලා ගිය 2023 වර්ෂයේ යට බන්ට් එක ශක්තිමත් කරපු නිසා අද වාසනාවට විජේකටුපත වැව බේරිලා තියෙනවා. එහෙම නොවන්න ඇත්තටම වැවත් මොකද බන්ට් එක හා සමාන මට්ටමකට වතුර ආවා. ඒ කෙසේ වෙතත් පල්ලෙහා තිබෙන මේ රතමලාවේ මාර්ගය පිටාර ගලලා මේ උරුත් දෙන්නේ නැති ජල කඳක් ආවේ. මේ පැත්ත පේනවා මේ දින කුසි මාර්ගවල ගමන් කරන්න බෑ. අඩි 4 5 වලවල් ඇරිලා කුසි මේ කුඹුරු ටික විනාශ වෙලා යම් මට්ටමකට දැඩි හානි පැලවෙලා මේ ජන ජීවිතයටත් ප්‍රශ්න ඇති වෙලා මම හිතන්නේ විශාල මේ ප්‍රශ්නයක් ඇති වුණා ඒ සුළුනාඩු තත්ත්වයට එක්ක. මම හිතන්නේ මෙහෙන් ගමන් මාර්ග ඔස්සේවත් ගමන් කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය වුණා. ඊට පස්සේ මේ කුසි මාර්ග වලට ගොවීන්ට පුට් සයිකල් එකවත් එන්න බැරුව තිබුණේ. නොවැම්බර් 28 වෙනිදා වෙනකොට දින 35ක විතර වගේ තමයි අපේ ගොයන් වලට වයස්ගත වෙලා තිබුණේ. 4 මාස ගොවිතැන තමයි වගා කරලා තිබ්බේ. ඒ වෙලේ ගොවීන්ට කුඹුරු වලට එන්න පොර ටික ගේන්න සහ බලන්නවත් මේ විනාශ කරන්නවත් එන්න බෑ. මෙතන FC 9 වලට ප්‍රවේශන මාර්ගය දැඩි ලෙස අබලන් වෙලා මොකද මේ පාර හරහා තමයි කුඹුරු කුසි මාර්ග හරහා තමයි ජලය ගමන් කරේ පත්තුලේ කලපුව දක්වා යන මාර්ගයේ දිගේ. ඉතින් මේ වෙලාවේ අපේ කරගෙන යන්න නැති වෙලා ඉන්නකොට අපි අපේ පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් ඉල්ලීමක් කරා. ඒ විශේෂයෙන්ම ගිය වර්ෂයේ මේ සංවර්ධන ව්‍යාපෘති බලන් ආවා කුෂිකර්ම අමාත්‍යාංශයෙන්. අපේ පළාත් අමාත්‍යාංශයේ විශේෂයෙන් මේ නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමු කරලා අපේ කරපු ඉල්ලීමට ලක්ෂ 11ක මුදලක් අපිට බොරුළු දාන්න ලබලා දුන්නා. ඒ නිසාවෙන් මේ වෙද්දි ගොවි සංවිධානයේ මුදලුත් නැහැ මෙතරම් මුදල් ප්‍රමාණයක්. මොකද අපේ හැම ඇල මාර්ගයකම දැඩි ලෙස විනාශයට පත් වෙලා තියෙන ගොවීන්ට ගමන් කරන්න බැරි මට්ටමකට. ඒ වෙලේ විශේෂයෙන්ම පළාත් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු අපේ පළාත් අපේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමාටත් අපේ උත්තලමේ අපේ ඉන්න ප්‍රාදේශීය ඉංජිනේරුතුමා ඇතුළු විශේෂයෙන්ම අපේ බුද්ධි මහත්තයා තාක්ෂණිකාරීතුමාලා ඒ දින ගණනාවේදී විශේෂ අවධානය යොමු කරලා ශ්‍රේණිකව ක්‍රියාත්මක වෙලා මුදල් ලබා දීලා අද මේ වෙනකොට මේ බන්ඩ් පොර ටික ගහන්න සහ මේ පීඩන මට්ටමට යම් අපේ රටට බත සපයන මේ වෙලේ රටේ වීගොවිතැන විනාශ වෙලා තියෙන මොහොතක අපේ අක්කර 550න් ඉදිරියට තියෙන අක්කර 400 පමණ කුඹුරු මේ විදි මේ සාර්ථක මට්ටමට කරෙන්න මේ කුෂි මාර්ග සංවර්ධනය කිරීම පිළිබඳව මේ සඳහා ඒ දායකත්ව දීපු සිළුම නිලධාරීන්ට ගෞරවනීය ස්තුතිය. මේ අවස්ථාවේදී මම විජේකටුපත ගොවි සංවිධානයේ සභාපති සහ පුත්ලන් දිස්ත්‍රික් ගෝජන බල මණ්ඩලයේ ලේකම්වරයා විදිහට ඒ ස්තුතිය පුද කරන මේ අවස්ථාවේදී සිළුම නිලධාරීන්ට අපගේ ගෞරවය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා.